සුබෝදෑසනක් ඔයගොල්ලෝ හැමෝටම නෙට් එකේදී පුදුමාකාර සතුටක් දැනෙනවා අලුතෙන් පිපිලා තියෙන සීඩ් මේ ඇස්සත් එක්ක මේ බලන්න මාර ලස්සනයි. ඉතින් මේ ඇතුලේ සැඟවෙච්ච කතාවකුත් තියෙනවා. මම මේකත් අවස්ථාවක් කරගන්නවා මේ ඇත්තටම එන මේ පිටිපස්සේ ඉන්න පුද්ගලයෙක් ඉන්න මට සෑහෙන උදව් කරපු එයාට ස්තුතිවන්ත වෙන්න. ඊට මාස කිහිපයකට කලින් මට හැම දෙයක්ම නැති වුණා. අඩු ගානේ ඉන්න තැන පවා මට නැති වුණා. ඒක මල් ගැන ඇත්තටම හිතන්න වෙලාවක් තිබුණේ නැහැ මට ඇත්තටම. ඒ වෙලාවේ මගේ ළඟින් ඉඳලා මගේ සහෝදරියක් වගේ මට උදව් කරා. ඒ නංගි ඇත්තටම හදවතින්ම සාමාන්‍ය මල් ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක් තවත් එහෙම කෙනෙකුට නොකරන විදිහ උදව්වක් තමයි මට යා කරේ. අතාරින්න එපා කව කරන්න මම අර උදව් කරනවා කියලා. මේ ඇත්තට මේ මල් දකිද්දි මට යා මතක් වෙනවා. ඇත්තටම මල් වගේම ලස්සන හිතක් තියෙනවා. ඇත්තටම කවුරුත් නොකරන විදිහ උදව් තමයි මට කරේ. මොකද මේ කෙලින්ම කිව්වොත් එයාගේ නෙට් හවුස් එකේ පැල ටික සත පහක්වත් නැතුව මට ගෙනල්ලා දීලා ඔක කරන් යන්න අක්කා කියලා. ඒ වෙලාවේ ඒක මට මාර වටිනවා. මේ මොකද මුකුත්ම නැති වුණා මට හැම දෙයක්ම නැති වෙච්ච වෙලාවේ. ඇත්තටම නංගි වාට පින් මේ මල් දකිද්දි මට මාර සතුටුයි. සමහර විට ඔයාලා දන්නවත් ඇති මේ ලස්සන මල් හදන කෙනෙක් ඉන්නව නුවර නිලු නංගි. හරි මම මෙහෙම කිව්වොත් ඕ මන්දි අන්තුරියන් මම කිව්වේ අපහසුතාවයට පත් කරන්නේ නෙමෙයි. ඇත්තටම නංගි වටිස් ගොඩාක්ම මේ පින් මං අද ඉන්න තත්ත්වය ගැන මට සතුටුයි. මං අද මේ තත්ත්වේ ඉන්න ඔයා හින්දා. ඇත්තටම මට ඒක ගැන මාර සතුටුයි. හදවතින්ම පින් ඇත්තටම මට මෙච්චර දුරක් එන්න උදව් කරපු එක ගැන. අද මට දෙන්න හිතුනේ මං අද ඔයාලට දෙන්න ගෙන ආපු දේ මං දැන් දෙන්නම්. අද තියෙනවා ෆ්ලෑෂ් වගේක්. මේ බලන්නකෝ මාර ලස්සනට පිපිලා තියෙනවා. මම මේ වගේ පළවෙනි මල දෙවෙනි තුන්වෙනි මලේදී මාරම ලස්සනයි. එනිතර මෙන්න මෙයාව මට නමක් තියෙනවා. නම නේද මතක නැහැ. මෙයා සීසන් ටොප් කට් එකක්. මේ බලන්නකෝ. හොඳට රතු මුල් ඇවිල්ලා කට් කරලා දැන් මාස 3ක් විතර වෙනවා. මෙයා හොඳටම දැන් සීසන් වෙලා තියෙන අලුත් දැල්ලකුත් ඇවිල්ලා අලුත් මලත් ඇවිල්ලා. මම කැමති කෙනෙකුට අඩියක් විතර උසයි විතරහ. මම කැමති කෙනෙකුට ගන්න පුළුවන්. මෙයා රුපියල් 6000යි. මෙයා 6000කට දෙනවා. ඊට පස්සේ කට් නොකරපු මෙයාව ඉන්නවා. මේ බලන්නකෝ කට් කරගන්න පුළුවන් හොඳ මුල් තියෙන එයා. මෙයාව දෙනවා රුපියල් 5000කට. කැමති කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.